හයි ෆාදර්ස් ඩේ එකත් ළඟම එනවා. අපි බලමු අපේ ස්ටාෆ් එකට එයාලගේ තාත්තා ගැන මොනවද කියන්න තියෙන්නේ කියලා. හයි සෙලුරි ෆාදර්ස් ඩේ එක දැන් ළඟම එනවා. මට දැනගන්න ඕනේ ඔයාගේ තාත්තා ගැන. ඔයාට මොනවද කියන්න තියෙන්නේ? තාත්තා කියන්නේ ඇත්තටම මගේ ජීවිතේ ලොකුම වීරයක්. තාත්තා නැත්නම් අද ඇත්තටම මම මෙතන නැහැ. මම තාත්තට ගොඩක් ආදරේ. හැපි ෆාදර්ස් ඩේ. ඔයාගේ තාත්තා ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නේ? අපි මෙහෙම කියමු. අම්මා සඳකි මම ඒ ලොව හිරුයරිදී ඒ ඉර හඳෙන් නුඹේ ලෝකය එළිය වුණේ රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී පියසෙනෙහසට කවුගිලිය වුණා මදී. අද මම මෙතන මේ තැනට ඇවිල්ලා ඉන්නේ මගේ තාත්තා නිසා. ඉතින් මගේ තාත්තා තමයි මගේ ජීවිතේ වීරයා. ඒ වගේම මගේ තාත්තටත් මේ ලෝකේ ඉන්න හැම තාත්තා කෙනෙක්ටමත් මම හැපි ෆාදර්ස් ඩේ කියලා විශ් කරනවා. දැන් ෆාදර්ස් ඩේ එක ළඟම එනවා. ඉතින් ඔයාට ඔයාගේ තාත්තට මේ වෙලාවේ මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම මගේ ජීවිතේන විශේෂම පුද්ගලයෙක් තමයි මගේ තාත්තා. මගේ තාත්තා මට මගේ ජීවිතය තුළ ලබා දීපු ආදරේ, සෙනෙහස, කාරණය මගේ ජීවිතේ මම මේ අද ඇවිල්ලා ඉන්න තැනට එන්න මට ලොකුම ශක්තියක් වුණා. ඉතින් තාත්තේ මම ඔයාලට ගොඩක් ආදරේ. ඔයාලට සුබ පියවරේ දිනයක් වේවා. සර් තාත්තා කෙනෙක් විදිහට තාත්තා කියන චරිතය සර් දකින්න කොහොමද? ඇත්තටම චතුමි මගේ තාත්තා ඇතුළුව මම මගේ හදවතේ ඉන්න තාත්තා ගැන කියනවා නම් තාත්තා කෙනෙක් කියන්නේ සෑම සාර්ථක පුද්ගලයෙක් පිටිපස්සේ ඉඳගෙන ඒ පුද්ගලයාගේ සාර්ථකත්වය වෙනුවෙන් ගොඩාක් කැපවීම කරපු. ඒ කියන්නේ තමගේ ධනයෙන්, ශ්‍රමයෙන්, කාලයෙන් ගොඩාක් කැපවීම කරපු දැවැන්ත චරිතයක් තමයි තාත්තා කියන්නේ. එතකොට ඒ තාත්තා කෙනෙක් කරන කැපවීම ඊට වචනයෙන් විස්තර කරන්න ගොඩාක් අමාරුයි. ඇත්තට මේ කැපවීම ගැන මම ගොඩාක් අවබෝධයක් මට අවබෝධ වුණේ මම තාත්තා කෙනෙක් වුණාට පස්සේ. ඉතින් අද මගේ තාත්තා ජීවිතින් අතර නැහැ. නමුත් මම මගේ තාත්තට ගොඩක් ආදරේ. ඒ වගේම මගේ තාත්තා ඇතුළු මේ ලෝකේ ඉන්න සෑම තාත්තා කෙනෙකුටම මම ගොඩක් ආදරේ. ඒ වගේම ගොඩාක් ගරු කරනවා. කවියගේ දැන් ෆාදර්ස් ඩේ එක ළඟම එනවා. ඔයාට ඔයාගේ තාත්තව දැනෙන්නේ කොහොමද? මගේ තාත්තා මගේ වෙච්ච එකට මට ඇත්තටම හරිම ලොකු ආඩම්බරයක් තියෙනවා. මම තාත්තට හරිම ආදරෙයි. මට ඒක තමයි කියන්නේ. What do you think about your father? My father is a very hard-working person and a person with a good heart, and he has been my guide and my teacher for my entire life. So he has been there for everything in my life. Whenever I needed guidance and help, he always be there. So special thing is about him is when he is around, we feel safe and we feel protected. So that's the special thing about him. And this thing I never said to his face that I love him. I wanted to say, but I never get a chance. So I take this chance to say that I love him very much. And happy Father's Day. What do you think about your father? தந்தையானவர் எமது சிறு வயதில் தோழனாகவும் இடைத்தர வயதில் வாலிபராகவும் எமது வாழ்க்கை மேம்பட ஏணிப்படிகளாய் இருந்து சுமைகளை தான் அகத்தை எடுத்து
இருப்பவர் தந்தை. எமது வாழ்வின் முதற்கண்ட தெய்வம் எமது தந்தையாகும்.